හවස තේ වෙලාවට ඔයාලට ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් කෑමක් හදාගන්න විදිය තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඔය රෝල්ස්, කට්ලට්, පැටිස් හදනවට වඩා ලේසි මේක. තෙල් යන්නෙත් නෑ, ගොඩාක් අඩුවෙන් තමයි අපි තෙල් පාවිච්චි කරන්නේ. පිටි බැටර් අනාගෙන කරදර නොවි හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේක නම් මාර්ම රසයි ඇත්තටම. ඔයාගේ පොඩ්ඩන්ට පාසලට ගෙනියන්න උනත් උදේට හරිම ලේසියෙන් හදලා දෙන්න පුළුවන්. මොකද මේක හදන්න වැඩි වෙලා යන්නේ නැති හින්දා අට බිසි වුණත් මේකට අග්ගාලා කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු මේ රසවත් කෑම එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ෆිලින් එකක් තමයි හදාගන්න යන්නේ. ඉතින් පෑන් එකට තෙල් මේස හැඳ දෙකක් දාලා හොඳට රත් කරගන්න. තෙල් ටික රත් වෙනකොට තලාගත ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් තේ හැන්දක් වගේ මම ඒකට එකතු කරගන්නවා. ඊළඟට ඒ ටික තෙලෙන් කර වෙද්දි සීන් වල ලියාගත්ත අමු මිරිස්, කරපිංචි සහ රාම්ප කෑල්ලක් එකතු කරගන්න. එනසල් කරාබු නැටි අත්‍යවශ්‍යම නැහැ. ඉතින් ඔයාලට තියෙනවා නම් ඒවත් මෙතනදී එකතු කරගන්න පුළුවන්. පොඩිවට කපාගත්ත බීලෝණු ටිකකුත් එකතු කරගෙන හොඳින් ටෙම්පරාදු කරගන්න මේ වගේ කලවම් කරන ගමන්. ඊළඟට කහ කුඩු තේ හැඳි කාලකුත් මම එකතු කරා. දැන් ඊළඟට කෑලි මිරිස් තේ හැඳි එකමාරක්, ගම් මිරිස් තේ හැඳි භාගයක් එකතු කරලා කලවම් කරගන්න ඕන. මේ දාගන්නේ තම්බල පොඩි කරගත්ත මාළු ග්‍රෑම් 50ක් වගේ තමයි මම අරගත්තේ. ඉතින් සැමන් අරගන්නත් පුළුවන් ඔයාලට තියෙනවා නම්. ඊළඟට රස අණුව ලුණුත් එකතු කරලා තම්බල පොඩි කරගත්ත අල ග්‍රෑම් 150කුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඔන්න දැන් ෆිලින් එක හදාගෙන ඉවරයි. ඊළඟට මම අරගත්තේ පාන් පෙති 6ක් අරගත්තා. මුලින්ම අපි පාන් පෙති ටික හොඳට මේ වගේ තුනී කරගන්න ඕන රෝලර් එක පාවිච්චි කරලා. පෙති පාන් එකකට වඩා ඔයාලට සෑන්ඩ්විච් පාන් එක ගන්නවා නම් හොඳට තුනී කරගන්න පුළුවන්. තව විශේෂ දෙයක්, ඔයා මේ විදිහට පාන් තුනී කරලා අරගෙන කෑම වර්ග හදන්න හදනවා නම් අනිවාර්යෙන් ඔයාලා පාන් එක අලුත්ම එකක් අරගන්න. ඒ කියන්නේ ඉදිරි දින දාලා තිබුණට නිෂ්පාදිත දිනේම එකක් අරගන්නවා නම් තුනී කරගන්න පුළුවන්, කැඩෙන්නේ කුඩු හැලෙන්නේ නැතුව. ඉතින් ඔය වගේ ඔක්කොම පාන් පෙති ටික ඔන්න මම දැන් තුනී කරගෙන තියෙන්නේ. ඉතින් වටේ වාටිය කැමති නම් ඔයාලට කපලිවත් කරගන්න පුළුවන්. මම නම් මේ විදිහටම තමයි අරගන්නේ, වටේ වාටිය කපන්න නැතුව. පාන් පිටි මේස හැඳි දෙකක් මම වතුර එකක දිය කරලා අරගත්තා. පාන් පිටි වටේ සීල් කරගන්න. දැන් අපි මේ වගේ පාන් පෙත්තක් අරගෙන ඒ කුඩට අපි හදාගත්ත ෆිලින් එක තියාගන්න ඕන. ඉතින් පොඩ්ඩක් මෙන්න මේ වගේ පැත්තකට කරලා තමයි තියාගන්න ඕන. ඊළඟට අනෙක් කෙළවරේ අපි හදාගත්ත පිටි මිශ්‍රණයෙන් ටිකක් තවර ගන්න ඕන. දැන් ඊළඟට මෙන්න මේ වගේ රෝල් කරගන්න තමයි තියෙන්නේ. අග කෙළවර සීල් වෙනවා පිටි බැටර් එකෙන්. ගැලවෙන්නේ දිග ඇරෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට ඔක්කොම පාන් ටික හරි ගස්සගෙන අපි පැත්තකින් තියාගමු. මේ තමයි මම ওই විදිහට හදාගත්තු පාන් පෙති ටික. දැන් අපි වෙනම භාජනයක් අරගෙන ඒකට කඩලා දාගන්න ඕන බිත්තර 3ක්. ලොකු ඒවා නම් දෙකක් ගත්තත් පාන් පෙති 6ට ප්‍රමාණවත්. කහ කුඩු චුට්ටක් එකතු කරගන්න තේ හැඳි 8 එකක් වගේ. ඊළඟට ලුණු චුට්ටක්, ගම් මිරිස් කෑලි වලින් තේ හැඳි භාගයක් විතර එකතු කරගෙන හොඳින් මේ වගේ ගසා ගන්න. ඊළඟට බිත්තරයකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලිටර 50කුත් එකතු කරලා ආයිමත් කලවම් කරගන්න. ඊළඟට අපි පෑන් එකක් ලෙපෙන් තියලා තෙල් මේස හැඳි 4ක් විතර දාගමු. දැන් අපි හදාගත්ත පාන් පෙති මෙන්න මේ විදිහට බිත්තර සාරුව එකේ දවටලා අරගෙන පෑන් එකට දාගන්න ඕන. ඉතින් මම එකපාරට 3ක් විතර වගේ දාගන්නවා පෑන් එකට. ඔයා හොඳට පාන් පෙති වල බිත්තර සාරු දවට ගන්න ඕන වටේටම. පෙඟෙන්නේ කැඩෙන්නේ නැහැ මේවා. ඉතින් ඒ නිසා හොඳට බිත්තර සාරුව එකේ දවටලා අරගන්න. ලිපේ ගින්තර අඩුවෙන් තියාගෙන මේ වගේ වටේට හරව තෙලෙන් කර කර ගන්න තමයි තියෙන්නේ. ගැඹුරු තෙලේ බදින්නේ නැහැ අපි. ඉතින් මේ වගේ පොඩි තෙල් ප්‍රමාණයකින් තමයි බදගන්නේ. ඉතින් මේක ගොඩාක් වෙලා ලිපේ තියාගෙන බදින්න අවශ්‍ය නැහැ. විනාඩි 2ක් 3ක් වගේ යද්දි මේ වගේ ලස්සන කලර් එකකට එනවා පාන් පෙති ටික. එතකොට ඔයාලට පුළුවන් ලිපෙන් බාලා තෙල් බේරෙන්න තියන්න. ඉතින් ওই විදිහටම අනෙක් තුනත් මම හදා ගන්නවා. පොඩි බඩගින්නට ගැලපෙන සුපිරි කෑමක් හදාගන්න රෙසිපි එකක් තමයි උන මම අද ඔයාලට අරගෙන ආවේ. හදලම බලන්න, මේක නම් ඇත්තටම ගොඩක් රස කෑමක්. වැඩි වෙලා යන්නෙත් නෑ. හරිම ලේසියෙන් පහසු වෙනවට හදාගන්න පුළුවන්. ලොකු පොඩි කියලා වෙනසකුත් නෑ. හැමෝටම එක වගේ රස විඳින්නත් පුළුවන්. ඉතින් උණු විම කාලා ප්ලේන් ටී එකක් බිව්වනම් ඔන්න ෆිට්ම තමයි. ඉතින් ඔයත් අදම එහෙනම් මේ රෙසිපි එක try කරලා බලන්න. රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අමතක නොකරම like එකක්, comment එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න share කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්න තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.